ඓතිහාසික ඌවපරණගම මේ ආසනයේ තිබෙනවා ඓතිහාසික සිද්ධාස්ථාන රාශියක්. එයින් ප්‍රමුඛම ස්ථානය තමයි ලුණුවත්ත නගරයට ආසන්නව තියෙන කිලෝමීටරකට එහායින් තියෙන මානාවෙල දියඇල්ල. මානාවෙල දියඇල්ලටම සම්බන්ධ කොටසක් තමයි ස්ත්‍රීපුර කන්දේ තිබෙනා වූ කිරණාගම ග්‍රාම සේවකට වසමට අයත් ස්ත්‍රීපුර බිංගේ. ස්ත්‍රීපුර බිංගේ කියන්නේ සීතා දේවිය රාවණ රජුගේ කාලයට දිව යන කතා ප්‍රවෘත්තියක් තියෙනවා මේ බිංගේ. මේ බිංගේ ඇතුලේ තමයි සීතා දේවිය අශ්වයෙක්ගේ පිට උඩ යන්න පුළුවන් තරමට මේ බිංගේ විශාලත්වයක් තිබිලා තියෙනවා. ඉතින් මේ බිසෝවරු මේ ස්ථානයේ සංගවලා තියලා ඒ බිසෝවරු ස්නානයේ සහ දියකෙලියට පැමිණි ස්ථානයේ තමයි මානාවෙල දියඇල්ල. ඒතර ස්ත්‍රීපුර කන්දේ ඉඳලා දියඇල්ලට මේ බිංගේ දිවෙනවා කියලා එක පැත්තකට ඒ බිංගේ ඇතුළට ගියාම දකුණු පැත්තට දිවෙන එක තමයි මානාවෙල දියඇල්ල පැත්තට එන්නේ. ඒතර වම් අත පැත්තට තියෙන බිංගේ තමයි මහනුවර ප්‍රදේශයේ දක්වා ඓතිහාසික මහනුවර සෙන්කඩල පුරවරට යනකම් දිවෙනවා කියලා තමයි ජනප්‍රවාදයේ සහ ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මමත් ඒ බිංගේට බැහැලා කිලෝමීටරයක් වගේ ඇතුලේ එහාට මෙහාට ගමන් කරා. ඒ ඇතුලේ යනකොට තවත් බිංගේවල් රාශියක් තියෙනවා. ඉතින් මේ බිංගේ ඇතුලේ නරඹන්න යන අයට තංගුස් නූලක් ගැට ගහගෙන ආරම්භයේ ඉඳලා ඒ තංගුස් නූල අල්ලගෙන යන බිංගේ දිගේ ගියාම ඒ පාරවල් වර්ධින්න නැතුව ඒ තංගුස් නූල අල්ලගෙන තමයි එන්නේ. කොහොම නමුත් ටිකක් දුර යනකොට අපිට ගමන් කරන්න අපහසුතාවයක්. අපි අරන් යන විදුලි පන්දම් ෆෝන් වල තියෙන ඒ විදුලි ආලෝකය නැති වෙනවා. ඒ ඇතුලේ ඔක්සිජන් නැති නිසා. නමුත් එහෙම තිබිලා නැහැ. මීට කලින් තිබ්බ ඒ කාලේ ඒ බිංගේ නිර්මාණය කරනකොට අඩි 100න් 100ට වගේ වාකවුළු තිබිලා තියෙනවා. ඒ වාකවුළු සියල්ලම දැන් වැහිලා. දැන් එතන වැස්සට අවුවට ඒ බිංගේට වතුර ගිහිල්ලා ඒක පිරීලා යම්කිසි විනාශ මුඛයකට තමයි අවිල්ලා තියෙන්නේ. නමුත් මේ ගැන ඓතිහාසික අතින් ඉතාම වැදගත් සම්දිස්ථානයක් දේශ විදේශ සංචාරකයන්ට නරඹන්න පුළුවන්. ඒ විශාල ආදායමක් උපයන්න පුළුවන් ශ්‍රී ලංකාවට අවශ්‍ය මොහොතක් මේ මොහොත ඩොලර් උපයන්න පුළුවන් අවස්ථාව. ඉතින් මේක සංරක්ෂණය කරලා ඌවපරණගම ප්‍රාදේශීය සභාව අවශ්‍ය ආයතන මේකට මැදිහත් වුණොත් මේ දේ සංරක්ෂණය කරලා දේශ විදේශ සංචාරකයන්ට නරඹන්න අවස්ථාව උදා කරලා දෙන්න පුළුවන්. ඒ වගේම සීතාදේවි කෝවිල අපේ නුවරඑළිය සීතාදේවි කෝවිලටත් මෙහි සම්බන්ධකමක් තිබෙනවා. ඒතකොට ඉන්දියානු සංචාරකයන්ට ඉතාම වැදගත් සම්දිස්ථානයක් මේ සීතාදේවි කෝවිල රාවණ රජුරුන්ගේ කෝවිලක් ඉන්දියාවේ ඒ වගේ පූජනීය ස්ථානයක් නැහැ කියලා මම අහලා තියෙනවා. ඒක නිසා දැනටත් ඉන්දියාවේ සංචාරකයන් විශාල සංඛ්‍යාවක් සීතාදේවි කෝවිල වැඳ නමස්කාර කරගන්න පැමිණෙනවා. ඔවුන්ට දැනුවත් කළ මේ ස්ථානය ගැන යම්කිසි සංවර්ධන කටයුත්තක් කරලා දේශ විදේශ සංචාරකයන්ට මේ ස්ථානය විවර කරවුවොත් ඉතාල විශාල ආදායමක් මේ ඌවපරණගම ආසනයටත් ලබා ගන්න පුළුවන්. එමෙන්ම ඒ වගේම තමයි මේ මානාවෙල දියඇල්ල. මානාවෙල දියඇල්ලටත් මානා ජනප්‍රවාදයට අනුව අපිට කියන්නේ සීතාදේවියත් රාවණ රජුරුවන්ගේ කාලෙට යනවා වගේම ප්‍රාදේශීය රජ කෙනෙක් හිටපු මානාභරණ රජතුමා තමයි මේ දියඇල්ලට උඩින් තියෙන අමුණ හදලා තියෙන්නේ. මේ අමුණ හදලා මේ අමුණෙන් වතුර ගෙනල්ලා තියෙනවා උණපාන විහාරස්ථානයේ දක්වා එන ගමට. ඒ කියන්නේ ලියංගහවෙල පැත්තෙන් ඔහම වටරවුමේ ඇවිල්ලා කුඹුරියායවල් විශාල ප්‍රමාණයක් අස්වද්දලා තිනවා. ඒ එනකොට කොහොම හරි හවස් වෙලා තිනවා මේ රජතුමාට. දිනේ හවස් භාගයේ වෙනකොට උණ ලීයක පුරුකක තමයි පන්දමක් අල්ලගෙන ඇවිල්ලා තින්නේ. ඒ ආපු පන්දම ගෙනල්ලා හිටවපු තමයි උණපාන වෙලා තියෙන්නේ. අනේ ඒ වගේ ඒ ඓතිහාසික නම් ගණනාවක් තියෙනවා මේසේ රජගහ ඇල්ල. ඉතින් රජතුමා බැහැපු ඇල්ල රජගහ ඇල්ල කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ ඓතිහාසික කතන්දර රාශියකින් හිබි මේ ඌවපරණගම ගිරිසිගරේ තිබෙනා වූ බිංගයත් මානාවෙල දියඇල්ලත් ඇරෙන්න තව විශාල රාශියක් තියෙන ඌවපරණගම සුන්දර ස්ථාන. ඉතින් මේ ස්ථාන ගණනාවක් තියෙනවා. මම අහලා තියෙන විදිහට සීගිරියේ තියෙනවා පරමාසනයක්. ඒ පරමාසනයේ වගේ තවත් පරමාසනයක් තියෙනවා මේ මානාවෙල දියඇල්ල. එතකොට කටාරම් 7ක් තියෙනවා. විසෝවරු ඒ කටාරම් වලට මල් සුවඳ විලවුන් ඖෂධ ಜಾති දාලා ස්නානය කරපු තැන තමයි ඒ දියඇල්ලේ පරමාසනයේ ඉඳලා රජතුමා බලලා තින්නේ. එතකොට මේ දියඇල්ලේ තියෙන තවත් වටිනාම කොටසක්. ඒ තමයි ගලකින් නෙලාපු ඇල. ඒ ඇලෙන් තමයි වතුර ගෙනියන්නේ පන්නවල ප්‍රදේශයට. මේ අමුණෙන් දැන් මේ පැත්තට එනවා වගේම වතුර වංගත පැත්තටත් යනවා.
ඒ වගේම අපි දියායිල්ලට ගිහිල්ලා මෙහෙම හිටගත්තොත් දකුණු පැත්තේ තියෙන්නේ සුදු අධිරාජ්‍යවාදීන් විසින් එංගලන්තයේ සුදු අධිරාජ්‍යවාදී නායකයා එන කියන්නේ ඌවපර්ණගම් ප්‍රදේශයේ පාලනය කරපු අධිරාජ්‍යවාදියා එදා මේ ප්‍රදේශයේ සුන්දර ස්ථානයක් බවට පත් කරලා තිනවා. ඔහු එහෙන් මල් ಜಾති ගෙනල්ලා ලංකාවටම විතරක් දැක බලා ගන්න පුළුවන් ගහක් තියෙනවා ඒ ස්ථානයේ. එතකොට ඒ ප්‍රදේශෙම මල් වලින් සුවම් පෝෂිත කරලා ඊටාම අලංකාර මනරම් ප්‍රදේශයක් හදලා තිනවා මේ වත්තේ හිටපු වතු අධිකාරිතුමා. වතු අධිකාරිතුමා චානට් කියන නමින් තමයි ප්‍රසිද්ධ වෙලා ඉඳලා තින්නේ. ඔහුට පුතුන් දෙන්නෙක් ඉඳලා තිනවා හිව් චානට්, ගෝ චානට් කියලා. හිව් කියන කොටසෙමුත් ගෝ කියන කොටසෙමුත් කෑලි දෙක අරගෙන තමයි හිව් ගෝ ලෑන්ඩ් කියලා මේ වත්ත නිර්මාණය කරලා තින්නේ.